එසනම් මේ මොහොතේදී අපි හැම කෙනෙක් උන්වහන්සේට එවැනි ආකාරයෙන් චූලිතව ප්‍රශංසා කරමු. හාලෙලූයා හාලෙලූයා ස්වාමිනේ ඔබට ස්තුති කරනවා ස්වාමිනේ. හාලෙලූයා ස්වාමිනේ ඔබට ප්‍රශංසා වේවා. හාලෙලූයා ශුද්ධ කරනවා ස්වාමිනේ ඔබට ප්‍රශංසා වේවා. සුදාඥානන ඔබ බලවන්ත දෙවිඳුන් නිසා ස්තුති කරනවා ස්වාමිනේ. අද මේ දොරටුවෙන් ඇතුළට පැටළුන හැම කෙනෙක්ම ස්වාමිනේ ඔවුන්ගේ වචන තුල ස්වාමිනේ ඔවුන්ට කතා කරනවා සේම ස්වර්ගික දෙවි පියාණනේ ඔවුන්ගේ බැඳුම් ලියන්න වහන්සේ බලවත් සිටිනවා අපි දන්නවා ස්වාමිනේ. හාලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේ ස්වර්ගික දෙවි පියාණනේ. සුදාඥානනේ ඔබ වහන්සේ කතා කළ වෙනව ස්වාමිනේ කෙනෙක් කෙනාට ස්වාමිනේ ඔවුන්ගේ බැඳුම් දන්න වහන්සේ ඔවුන්ගේ වේදනාව දන්න වහන්සේ ස්වාමිනේ ඔවුන්ගේ කාරණාව දන්න වහන්සේ ස්වාමිනේ ඔවුන්ගේ පෞල් වලදී ප්‍රශ්න දන්න වහන්සේ ස්වාමිනේ ඔවුන්ට දුක හරිනවා ඔබට දාත සමනව ස්වාමිනේ ප්‍රශංසා කරනවා ස්වාමිනේ දන්නව ක්‍රියාත්මක වෙනවා ස්වාමිනේ කෙනෙක් කෙනාව ස්පර්ශ කරමින් ස්වාමිනේ ඔබගේ ආත්මයට දැනෙන සලස්ව වෙනවා දැන් ඔවුන්ගේ බඳුන් නිදහස් කරනවා ස්වාමිනේ ඔවුන්ගේ ගීතිකා ගායනා කරන කල්ලිදී ස්වාමිනේ ඒ අසන සීමාව පමණක් නොව ස්වාමිනේ අසන නැති සීමාව සින මනුෂ්‍යයන්ට පවා ඔබගේ ආත්මය කර්ම කරගෙන කතා කරලා වෙනවා ස්වාමිනේ. හාලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනේ අපි ප්‍රශංසා කරමු ස්වාමීන් වහන්සේට ඔබ